අර පැත්තෙන් තමයි අලිය එන්නේ. එම ආපු අලි ඇවිල්ලා දාපු අලි බිටි තමයි ඉතින් මේ තියෙන්නේ පේනවා. අම්මා කුරහන් පැලවෙන්න කොච්චර කල් යනවද? හායි ළමයි අදත් මගේ YouTube channel එකට ඔයාලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා. ඉතින් මම අද ඔයාලට අරන් ආවේ මම හේනේ ගියපු දවසක ගත්ත වීඩියෝ එකක්. ඉතින් මට හිතුණා මුං ඇට කිරිපත් ටිකක් කන්න කියලා. ඊට පස්සේ ඉතින් අම්මට කියලා මුං ඇට කිරිපත් ටිකකුත් එදා උදේ අපි හදාගත්තා. මම නම් මුං ඇට කිරිපත් කන්න හරිම ආසයි ළමයි. මුං ඇට ටිකක් වැඩියෙන් දාලා කිරිපත හදාගත්තාම ගොඩක් රසයි. ඉතින් අපිට මේ මුං ඇට ටිකක් හම්බුනේ අපේ ගෙවල් ළඟ ගෙදරකින්. එයාලා මුං ඇට හදලා තිබ්බා. ඒවා කඩලා වේලලා ඊට පස්සේ ඉතින් අපිට ටිකක් ගෙනත් දුන්නා. අර අලුත් මුං ඇටනේ. ඒක නිසා ඉතින් අර කඩෙන් ගන්නවට වැඩිය හරිම රසයි. දැන් අපි කිරිපත් ටිකකුත් කාලා යන් හේන පැත්තේ ගිහින් එන්න. ඔන්න දැන් ඉතින් මං හේන් පැත්තේ යන ගමන් තමයි ඉන්නේ. මේ වෙනකොට ඉතින් හැම හේනකම බඩ ඉරුඟු හරි කුරක්කන් හරි මොනවම හරි දැන් හදලා තමයි තියෙන්නේ. පොඩි ප්‍රශ්නයකට තියෙන්නේ කලින් අවුරුදු වගේ නෙවෙයි මේ අවුරුද්දේ වැස්ස ගොඩක් අඩුයි. ඒක නිසා ඉතින් ඉරුඟු හදපු කට්ටිය ඒ වගේම අනිකුත් භෝග හදපු කට්ටියත් මේ වෙනකොට ගොඩාක් කනගාටුවෙන් තමයි ඉන්නේ මේ වැස්ස නැති එකට. ඉතින් අපි ප්‍රාර්ථනා කරමු ඉක්මනටම මෙහෙට අනිවාර්යෙන් වැස්සක් එන්න කියලා. මොකද වැස්සේ නැත්තම් මේ හදලා තියෙන භෝග වලින් කිසිම වැඩක් වෙන්නේ නැහැ. මොකද බඩිරුඟු වලට උනත් අනිවාර්යෙන් වතුර ටිකක් ඕනි. ඒක නිසා මම ආයෙත් මතක් කරනවා ඔයාලා ප්‍රාර්ථනා කරන්න අනේ ඉක්මනට මෙහෙට වැස්සක් එන්න කියලා. ඉතින් ළමයි කියන්නකෝ ඔයාලා ගොවිතැන් කරන්න ආස කෙනෙක්ද එහෙම නැත්නම් ආස නැති කෙනෙක්ද? අපේ පැත්තේ නම් ඇත්තටම කිව්වොත් ගොඩක් කට්ටිය ඉන්නේ ගොවිතැන් වැඩ කරන කට්ටිය. එයාලා ඉතින් ගොවිතැන් වැඩ කරලා තමයි එයාලගේ ගෙවල් දොරවල් ඊට පස්සේ යාන වාහන ළමයින්ට උගන්වන්නේ ගොඩක් දේවල් කරන්න ඉතින් මේ ගොවිතැන නිසා. ඉතින් ඒක නිසා ගොවිතැනට දේවත්වයක් දීලා වගේ තමයි අපේ පැත්තේ නම් සලකන්නේ. බලන්නකො ළමයි අහසේ තියෙන වලාකුළු වල ලස්සන. මේ වෙලාවේ හොඳට ඉර පායලා තියෙනවා. මේ වගේ ඉතින් ගොවිතැන් කරන්නේ නැති කාලෙට හරක් තමයි දාලා ඉන්නේ. ඔය මිනි හරක් වගේ සත්තු තමයි දාලා ඉන්නේ. යන්
හලුනේ ඉතින් කොහොමද ඔයාලට ඉතින් මාත් අදාව ඉතින් අපේ හේනට ඉතින් ඔයාලට කියන්න ඕනේ අපි හේන යද්දි ඉතින් අපේ හේන් වල ඉතින් වතුර නැහැ ඉතින් අපි හේනට යද්දි ඉතින් අනිවාර්යෙන් වතුර කෑන් එකකුත් අරගෙනම තමයි යන්නේ ඉතින් මට ඉතින් ගොවිතැන් වැඩ වලට ඉතින් ගොඩක් එන්න වෙන්නේ නැහැ මොකද මම ජොබ් එකක් කරන නිසා ඉතින් ඒ රස්සාවේදී අපි ඉතින් හැමදාම එකම දීමනේ කරන්නේ ඉතින් අපි ගෙදර ආවට පස්සේ ඉතින් අපි ඉතින් උදේම ඉතින් හේන් වලට යනවා ඉතින් හේන් වලට ආවම ඉතින් මේ දැන් මානසික නිදහස ඒක නම් සල්ලි වලට ගන්න බෑ කවදාවත් ඉතින් බලන්නකෝ යාළුවනේ ඉතින් මට වෙච්ච වැඩේ ඉතින් පණ්ඩිතයා වගේ ඉතින් මාත් ඉතින් සරප්පු දෙක දාගෙනම ආවා ඉතින් බලන්නකෝ ඉතින් සරප්පු ඉතින් පස් කුට්ටි ඇවිල්ලා තියෙන ඉතින් බලන්නකෝ ඉතින් මේ පස් කුට්ටි ඇවිල්ලා තියෙන මාත් ඉතින් දාගෙන ආවා ඉතින් හායි ඉතින් කොහොමද වලට ඔන්න අද මං ආවා පිටාර ඉරුඟු හිටෙව්වේ අනේ ඉරුඟු හිටෙව්ව කෑල්ල බලලා යන්න ඊයේ මෙහෙට බැහැලා තිබ්බා ඒක නිසා පොඩ්ඩක් මගේ කකුල් දෙකේ හොඳට මඩ එහෙම ඇලිලා තමයි තියෙන්නේ ඉන්නකො මං ඕගොල්ලන්ට පෙන්නන්න Sarah. ඔන්න ඉතින් අපේ අම්මා කුරහන් හිටවනවා. අම්මා කුරහන් පැලවෙන්න කොච්චර කල් යනවද? දවස් 5යි. දැන් තිබ්බ දවස් 5යි. ඉතින් ළමයි ඔයාලා දන්නවද මේ ගහ මොකද්ද කියලා? මේ ගහ තමයි ළමයි කෝන් ගහ. මේකේ ඔයාලා සමහරක් විට කෝන් කාලත් ඇති. මේ අරන් යන්නේ ළමයි දැන් ඉරංග හදලා දැන් ටික කාලෙකින් අයියේ වෙනවනේ අනිත් එක කට්ටියට
අර වැහි කාලෙට එහෙම හේනේ ඇවිල්ලා නතර වෙන්න ඊට පස්සේ උයන්න එහෙම ඕන නිසා පැල හදන්න තමයි මේ ලී හැම අරගෙන යන්නේ. ඉතින් ළමයි ඔන්න මේ තියෙන්නේ කුරක්කන්. අපි මේවා තමයි දැන් මේ වපුරන්නේ. ඉතින් ඔන්න අම්මා උතුරු ගන්නවා. අපි අම්මටම කියමු මේ ටික ඉහලා පෙන්නන්න කියලා. අම්මා මේ ටික ඉහලා ඔය විදිහට තමයි කුරහන් ටික ඉහන්නේ. ඉතින් ඔන්න ළමයි අපි ඉහපු කුරහන් ටික අර බැස්සක් එහෙම ආවොත් ඉතින් අර මේ කන්ද වගේනේ මෙතන පොඩ්ඩක්. ඒක නිසා ඒ ටික අර පහලට ඇදගෙන එන නිසා මේ විදිහට පොඩ්ඩක් අර පස මේ කොටන්න. නැත්තම් අර ඒ ටික පහලට එනවනේ. ඒක නිසා අර ඒ ටික වැහෙන්න වගේ පොඩ්ඩක් උදැල්ලෙන් අපි කොටන්න. Happy boleh plastik lain kurang. ඔන්න බලන්නකො අපේ හේනේ කොහොම පැලේකුත් හැදිලානේ. Bang කොට පස්සේ මෙහෙට කොටන්න. නොයි පොඩි පාටි. තමයි මේ තියෙන්නේ අපේ හේනේ හැදිච්ච බඩේ ඉරුඟු. ඉතින් ළමයි මේ ඔයාලා ආසයිද කොහෙන්ද වැඩවලට? ඒ කියන්නේ දැන් මේ මම ඉන්නේ මොනරාගලනේ. ඉතින් මේ මම ඉන්නේ. ඒ කියන්නේ මෙහි පැත්තේ නම් ගොඩක් වෙලාවට හදන්නේ බඩේරුඟු, වට්ටක්කා, මඤ්ඤොක්කා, ඔය කුරක්කන් ඒ වගේ දේවල් තමයි. ඒ කියන්නේ වියලි කලාපේ හදන්න පුළුවන් භෝග වර්ග තමයි අපේ පැත්තේ හදන්නේ. මොකද මොනරාගල කියපුවාම හැමෝම දන්නවා මෙහෙට පොඩ්ඩක් වැස්ස අඩුයි. වැස්ස අඩු කලාපයක් නිසා මෙහි ඉතින් හදන්න ඕනේ අර ඒ විදිහේ දේවල්. තව කොමඩු හැමත් හදනවා. මොකද අපි දැන් බඩේරුඟු හැදුවොත් මාස 6ක් වගේනේ බඩේරුඟු තියෙන්නේ. ඒ කියන්නේ මාස 6කින් වගේ බඩේරුඟු කඩනවා. ඔන්න ඉතින් මම කෑල්ල මැදින් ඇවිදගෙන ආවා මේ වෙන කෝන් ගහක්. ඉතින් ආවලමයි හති අයියයි අම්මයි නම් තාම කුරහන් හදනවා. මං ඉතින් ආව පොඩ්ඩක් මෙන්න ඉඳලා යන්න. මහන්සි. අර ඉන්නේ ළමයි ඇති. අයියයි අම්මයි දෙන්න ඉතින් තාම හදනවා. ඉතින් මං ආවා. මේ බලන්නකො ඉතින් අපි හේනේ කිය වෙලේ පොඩි යාළුවෝ ටිකකුත් අපට හම්බුණා. චූටි තනකොළ පෙත්තෙකුත් හිටියයි. ඒ තනකොළ පෙත්තගේ පාට හරිම ලස්සනයි නේද? අර නිකන් අර දිලිසෙනවා වගේ. ඒ කොළ පාට වුණාට ඒ කොළ පාටෙත් අර ලා කොළ පාට වගේ චුට්ටක් තියෙනවා. මේ හරිම ලස්සනයි. මේ බලන්නකො ළමයි මේ බිත්තරේ තිබ්බේ අපි ඉතින් වැඩ කරලා ඇවිල්ලා ඔය තේ උණු කරන ඊට පස්සේ ඔය ටිකක් මහන්සියට වාඩි වෙලා ඉන්න කෝන් ගහ උඩ තමයි මේ බිත්තරේ දාලා තිබ්බේ. දැන් අපි ටික දවසක් මේ බිත්තරේ තාම ඉතින් කුරුල්ලෙක් නම් එළියට ඇවිල්ලා නැහැ.
මේ බිත්තරේ මොන කුරුල්ලගේ වෙන්න ඇත්ද? අනේ මන්දා. හැබැයි ටිකක් ලොකු බිත්තර. ලොකු කුරුල්ලෙක්ගේ වෙන්න ඕනේ නේද? ඔන්න අපි වැඩ කරලා ඉවර වෙලා ඇවිල්ලා මුංගට කිරිබත් කෑල්ලක් තමයි මේ කන්න හදන්නේ. මං ඉතින් මේ අපේ අයියට බෙදෙනවා කිරිබත් කෑල්ලක් කන්න. අපි ඉතින් මේ තේ හිම බීලා ඊට පස්සේ ටිකක් වෙලා වාඩි වෙලා ඉඳලා මේ දැන් ඉන්නේ අපේ අනිත් හේනට යන ගමන්. ඉතින් අපි හේන් දෙකක වගා කරානේ. මේ හේනේ අපි ලොකුවටම වගා කරේ බඩේරුඟු. ඉතින් අපි අනිත් හේනේ වගා කරේ රටකජුයි බඩේරුඟුයි කුරක්කනයි. ඒ තුනම වගා කරා. ඒකේ තව ඉඩක් තියෙනවා බීත් වගා කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් බී කිලෝ 40ක් වගේ වගා කරන්න පුළුවන් එතනත්. ඉතින් ළමයි මේ තියෙන්නේ උඩ පෙලක්. අලියන කාලෙට කට්ටිය ඉතින් මේක ඉඳලා තමයි ඉතින් ආරක්ෂා වෙන්නේ. මොකද බිම ඉදියොත් අලි එනවනේ ළඟටම. දැන් මේ වගේ තැනක හිටියාම ටෝච් එක ගහපුවාම කෑල්ල වටේ කියන්නේ හේන වටේම පේනවා. අනිත් එක ආරක්ෂිතයි. එතකොට මේ අලියෙන්නේ කොයි පැත්තෙන්ද? අන්න පැත්තෙන් තමයි අලියෙන්නේ. ඒ කියන්නේ අර කැලේ වගේ තියෙන මේ පැත්තෙන්. ඒ නිසා ඒ පැත්තෙන් තමයි අලියෙන්නේ. ඉතින් එහෙම ආපු අලි ඇවිල්ලා දාපු අලි බෙටි තමයි ඉතින් මේ තියෙන්නේ පේනවනේ. දැන් ඉතින් අපි ගෙදර යන ගමන් තමයි ඉන්නේ. මේ බලන්නකො බැහැ යන්ත්‍රකුත් දාගෙන එනවා. ඉතින් අපිට තෙමීගෙන ගෙදර යන්න වේද දන්නේ නැහැ. ඔන්න ඉතින් ළමයි හරිම සතුටුයි. අපි ගෙදර ආපු ගමන්ම හයියෙන් වහින්න පටන් ගත්තා. ඇත්තටම අපි බලාගෙන හිටියේ මේ වැස්ස එනකල් තමයි. ඉතින් ඒ සතුටත් එක්ක මගේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. මගේ වීඩියෝ එක බලපු හැමෝටම thank you. තාම මගේ channel එක subscribe කරපු නැති කෙනෙක් නම් ඔයා අනිවාර්යෙන් channel එක subscribe කරන්න. අනිවාර්යෙන් ඉස්සරහට ඔයාලට ලස්සන වීඩියෝ ගොඩාක් අරගෙන එනවා. හැමෝම පරිස්සමින් ඉන්න. ආදරේ. bye.